පින්නතුනි මේ යුගය පුදුම විදිහට අපේ නේ සමහරු කියනවා දැන් මේ තරුණයෝ බණහන කාලේ කියලා නෑ. එහෙම එකක් නෑ. පුංචි එකාගේ ඉඳන් අපේ වයසක අම්මා තාත්තා දක්වාම ධර්මයේ ශ්‍රවණය කරනවා. මේ අවුරුදු 4-5 පොඩි උන්ට සමහර විට මගේ බණක් ඇහුවේ නැත්තම් නිින්ද යන්නේ. සමහර අම්මලා හැතැම්ම 100 ගණන් හාමුදුරුවනේ දුර ගෙවාගෙන එනවා. ඇයි ඉස්කෝලේ යන්නේ නැලු කත්නෝරුවේ හාමුදුරුවෝ පෙන්නනකම්. මොකක්ද මේ ආශ්චර්ය? මේ තමයි සම්බුද්ධ ශාසනයේ දියුණුව. මේ කත්නෝරුවේ හාමුදුරුවන්ගේ හපංකමක් නෙමෙයි. මේ තමයි අරහත් ධජය ලබාගත් ජයග්‍රහණය. මේ තමයි පින්නතුනේ අසංකේය වූ කල්ප ලක්ෂ 4ක් පාරමිතා සම්පූර්ණ කරලා අපේ බෝධිසත්වයෝ බුද්ධත්වයේ ලබාගත් එකේ අරමුණ සාක්ෂාත් වෙන යුගය. මේ තමයි මහරහතන් වහන්සේලා එදා වලගම්බා රජුරුවන්ගේ කාලේ 12 වසරක් බැමිණිතියා සාය තියෙන කොටත් ක්ලාන්ත හැදිලා වැල්ලේ වැටෙනකොට දඹර ඇගිල්ල දික් කරලා වැල්ලේ ධර්මයේ ලියපු එකේ අරමුණ මේ මල් පල ගැන්වෙන යුගය. ඒ නිසා පින්නතුනි මේ යුගය වෙන 아무තු යුගයක් නෙමෙයි. මේක තමයි සම්බුද්ධ ශාසනයේ චිරස්තදී අවුරුදු 5000ක් නෙමෙයි. මිනිස් සංහතිය මේ ලෝක ධාතුව තුල ඉතුරු වෙන්නේ තියෙන්නේ කවද්ද? ඒ දිනේ ඒ දවස එනකන් සම්බුද්ධ ශාසනයට චීවරයට කිසිදු අනතුරක් වෙන්නේ නැහැ කියන සුබ ලකුණු තමයි පින්නතුනි ලෝකවාසී බොදු නොබොදු සියලු දෙනාම ධර්මයේ වෙනුවෙන් චීවරයේ වෙනුවෙන් එක්කහු වෙන එකේ හැගෙන්නේ ප්‍රකාශ වෙන්නේ ගම්මේ වෙන්නේ. අද උදේ මම ඔය එනකොට අපේ හිතවත් මහත්තයෙක්ගේ හෝටලයකින් දාන වැළඳුවේ. මං සාමාන්‍යයෙන් මට පන්සලෙන් වැළඳෙනවා අඩුයි. මොකද එහෙම වුණොත් මෙවට යන්න බෑ. දැන් උදේ 5:00ට විතර පිටත් උනේ. එනකොට පින්නතුනේ මේ හම්බන්තොට පැත්තේ මුස්ලිම් තරුණේ දුවගෙන ආව මංගාවට. මට කියනවා ඒ තරුණයෝ දන්නේ මේ බණ හර්මයේ කියලා. මේ සාදුගේ මොටිවේෂන් තමයි අපි අහන්නේ. මුස්ලිම් දඩබ්බර තරුණයෝ 15ක් විතර එක්කහුවලා මාත් එක්ක ඡායාරූප ගන්නවා මොකේද? කොල්ලෝ කියනවා මේ අපි අහන්නේ ඔයා කියනේවා. පින්නතුනි මේකට ජාතියක් තියෙනවද? මේකට ආගමක් තියෙනවද? දෙසටක් මිත්‍යා මතවලින් ගහනව පිරිච්චේ මුළු මහ ජම්බු දීපය එක දහම් හඬට ධර්ම චක්‍රයට එක වචනෙට අවනත උනේ පින්නතුනි මෙහි තියෙන සත්‍යානුභාවය නිසාමයි. මතක තියාගන්න ධර්මයේ ගුණ කියන තැන කියනවා සම්දිට්ඨිකෝ. ධර්මයේ ගුණ පින්නත් නිසාන් දෘෂ්ටිකයි. අස්පනා පිට ප්‍රතිඵල එළවන සුළුයි. අකාලිකෝ අකාලිකයි. ඒ විතරක් නෙමෙයි මේකේ කෙලවර තමයි අර ඕපනයිකෝ නිවනට පමුණුවන සුළුයි. බුදුහාමුදුරෝ දේශනා කරන්නේ ධම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍යා වහං හෝතු සබ්බ දුක්ඛා පමුජ්ජතු. මේ බෞද්ධයෝ හැටියට අපිට දෙන්න ඕනේ මේ කරන හැම පිනක්ම මේ කුසලයක් මේ හැම කියන වචනයක්ම සත්පුරුෂ අම්මේ තාත්තේ කෙලවර අවසානයේ බෞද්ධයාගේ හුදෙක් පරමාර්ථය තමයි නිර්වාණය. අද මේ උතුම් කන්ද ධර්ම දූත මහා විහාරයේ ඉඳන් ඔය දීපු සාදුකාරයත් ගත්ත පංචශීලයත් කවදා හරි සංසාරේ මේ බණ අහන්න ආපු අම්මලාට තාත්තලාට රහත් වෙලා නිවන් දකින්න මේ පින් හේතු වාසනා වේවා සාදු කියලා මේ පින් අනුමෝදන් වෙන්න. පින්නතුනි මේ යන ගමන ධර්ම ශ්‍රවණයට ප්‍රථම සියලු දෙනා කල්පනා කර ගන්න ඕනේ. තේරුම් ගන්න ඕන කාරණයක් තියෙනවා. පින්නතුනි මනුෂ්‍ය ආත්ම භාවයක් ලබන්නේ මේ සංසාරේ අපි බොහොම කාලෙකින් මනුෂ්‍ය ආත්ම භාවයක් ලබන්න කල්ප ගානක් දුක් විඳින්න ඕන.
දැන් මේ අම්මලා තාත්තලා හිතාගෙන ඉන්නේ දැන් ඔයත් හිතන්නේ ලබනාත්ම කවුරු වෙලා උපදී කියලා. එහෙම සැකයක්වත් තියාගන්න එපා. කල්ප ගාන යනකම් ආයේ මිනිස්සු වෙලා උපදින එකක් නැහැ. මොකද මෙහෙම දේශනා කරන්න හේතුව පින්නතුනේ ඒක රජ කෙනෙක් ඉන්නව. මේ රජුරුවන්ගේ දියණියක් ඉන්නවා. දියණිය සංසාරේ කරපු කුසල කර්මයක් හේතුවෙන් දියණියට පුළුවන්කම තියෙනවා ආපහු පිටිපස්සට ආත්ම 7ක් ගැන කියන්නේ. රජුරෝ ටිකක් දඩබ්බරයි සෙල්ලක්කාරයි. ඊට පස්සේ දියණිය කියනවා රජතුමනි ඔබතුමාගේ පහුගිය ආත්ම 7න් එකක්වත් නැහැ මනුෂ්‍ය ආත්ම භාව ලැබුවා. හැම එකක්ම තියෙන්නේ പ്രേත ආත්ම, හැම එකක්ම තියෙන්නේ තිරිසන් ආත්ම භාව. ඒ නිසා එක අකුසලයක්වත් සිද්ධ කරගන්න එපා. හරි ඉක්මනට මනුෂ්‍ය ආත්ම භාවය නැති වෙනවා. ඒ නිසා මම මේ බණ අහන්න ආපු අපේ තරුණ මහත්තුරුන්ට අපේ අම්මලා තාත්තලාට සියලු දෙනාට බොහොම කරුණාවෙන් කියන්නේ ඔය ආත්මේ පරිස්සම් කරගන්න. ඔක නිකම් පා කරලා අරින්න එපා. පින්නතුනේ සංසාරේ බල්ලෙක් බලලෙක් කියලා උපදින්න පුළුවන් නේ. සතෙක් සර්පෙක් කියලා උපදින්න පුළුවන්. මේ අකුසල කර්ම විපාක දෙන්න ගත්තහම මේ වගේ කෙලවරක් නැහැ. මේ වගේ නිමක් කොනක් නැහැ. දැන් අවුරුදු 28කට 30කට විතර කලින් ඔය පිළියන්දල පැත්තේ අපේ හිතවත් මහත්තයෙක් මට කියනවා හාමුදුරුවනේ පුළුවන් නම් බණවලට ගිහින් කියන්නලු මිනිස්සුන්ගේ කර්මයේ විපාක දෙන්න ආපුවාම ඒක සත්තු මිනිස්සු කියලා ભેදයක් නැහැ. ඔය ගෙදරක හදන අලියෙක් ඉන්නවා. පින්නතුනේ මේ අලියා වැඩකට කියලා කිරුවේ ඔය පන්සලක පෙරහැරක කරඬුවක් පඩම්මපු එක විතරයි. අලියා හදලා තියෙන්නේ හුරදලේට. දවසක් පින්නතුනේ පහළ ගඟකට දැන් මේ පැත්තේ අලියැත්තු ඉන්නවා. පහළ ගඟකට අරයි යනකොට ඒ කාලේ ටිකක් ඔය කොටා දින්න එහෙම ගන්නවනේ අලි. දනුත් එහෙමයි. ඔය ට්‍රැක්ටරයක් හරි ලොරියක් හරි පටවගෙන කොට ලෝඩ් එකක් අදින්න නැති හින්දා ගොව්වට සල්ලි දීලා කියලා දෙනවා මේ යතාලව්ව අද්දලා දෙන්න කියලා. මේ බොහොම පරණ කතන්දරයක්. පින්නතුනේ තිරසන් සතා මත් හක්කට අරගෙන දතට හිර කරගෙන ලොරිය ඇත්ත. හැබැයි පින්නතුනේ ලොරිය රෝද ගලකට හිටලා ගල ලිස්සලා එක පාරම ලොරිය පල්ලෙහාට ගිහිල්ලා. අනේ අර යතාගේ මුළු හක්කම ගලවගෙන ගිහිල්ලා තියෙනවා. පින්නතුනේ කවදාවත් කොට ඇදපු ඇතෙක්ද? කවදාවත් වැඩක් ගත්ත ඇතෙක් නෙමෙයි. හැබැයි බුදුවරු උගන්වනව දේශනා කරනව අහලත් නැති මං හිතන්නේ අරනේ කම්මං දල්හං කින්ති කරෝ මිනිස්සුන්ගේ කර්මය දැඩි වුණාම කරන්න දෙයක් නැතුව යනවා. ඒ විතරක් නෙමෙයි මිනිස්සු සංසාරේ කරපු අකුසල් කවදා හරි කොතෙන්ට හරි මොකක් හරි විදිහකින් එක්කහුව වෙලා ඒවා ගෙවලා දාන්න සිද්ධ වුණාම අපිට කොහොම හරි ගෙවන්න වෙනවා. ඒ නිසා මතක තියාගන්න මේ තිරිසන් ආත්ම භාවයක් ලැබුවා කියලා එකක් නැහැ. මනුෂ්‍ය ආත්ම භාවයක් ලැබුවාය කියලා එකක් නැහැ. හැමදාම දිනපතාම අම්මලා තාත්තලා පුදුම විදිහේ දුක් ගැනවිලි කියනවා. දරුවෝ පුදුම විදිහේ දුක් ගැනවිලි කියනවා. මේ කියන හැම එකකින්ම තේරෙන අවබෝධ වෙන කාරණය තමයි ඔය සංසාරේ කොච්චර අපි පව් කරලා ඇද්ද කියන එක විතරයි. දැන් මේ අම්මලා තාත්තලා කියන්න බලන්න මොන දුකක් විඳිනවද ජීවිතේ. කවදා හරි සැපයි සාන්තයි හොඳයි කියලා ගත්ත තීරණයක් මේ වෙනකම් සතුටෙන් හිටපු දවසක් තියෙනවා. ජීවිතේ ගෙවන තප්පරයක් ගානේ ගෙවෙන මිනිත්තුවක් පැයක් දවසක් මාසයක් සතියක් අවුරුද්දක් ගානේ දුකෙන් දුකටපත් වෙනවා මිසක්කන් සැපතකටපත් වෙච්ච දවසක් තියෙනවා. පින්නතුනි ඔය තරුණ කාලේ ඉන්නකොට නම් මේවා වැඩි තේරෙන්නේ නැතුව ඔකට අවුරුදු 35 40 පෙන්නට පස්සේ තමයි වෙනස් වෙනවා කියලා තේරෙන්නේ. ඒ නිසා අපි උත්පත්තියෙන් ජාතියත් එක්කම ජරාව කැටි වෙන මිනිස්සු. මම මේ කියන්නේ අර අපේ ගංගේවල් වල ඉන්නව නේද? නැත්තම් මතක් වෙන්නේ දිහාවලාවයි කියලා. අර මරන්නේ නැහැ කියලා හිතාගෙන ජීවත් වෙන මිනිස්සු කොට්ටාසයක් ඉන්නව නේද?
බලන්නකො පින්නතුනේ සමහරව ඉඩ කඩන් එක්ක වෙල්ලෙන්න ගත්තාම අයි පුංචාතිවත් අතාරින්නේ නැහැ. සමහරව කියනවනේ අපිට නැත්තම් ඒ උන්ටත් ඕනේ නැහැ කියලා. පුදුම වෛරකින් පෙළෙන පුදුම තරහවකින් පෙළෙන හොද්දට මතක තියාගන්න අපි මේකේ අවුරුදු 7-800ක් ඉන්නේ නැහැ. හොද්දට මතක තියාගන්න මේ බණ කියනකොට මම මැරෙන්න පුළුවන්. බණ අහනකොට ඔය ඇත්තෝ මැරෙන්න පුළුවන්. මේකේ හරි මේ පොඩි කාලයක් වෙනතුනේ ඉන්න තියෙන්නේ. කවුද දන්නේ යනකොට කෙලවිලා ගියොත් එහෙම මැරලා වැටෙනවා. සුටුස් කාලා මේක ඉවර වෙනවා. ඊළඟ තප්පරේ හරි අවිනිශ්චිතයි. ඊ අම්මා කෙනෙක් කතා කරනවා දැක්කද අර කොල්ලෙක් ගඟට පොල් ගහක් කඩන් වැටලා ඊ පෙරේලා. පිටුතුනේ මේ බයිසිකලේ ඉන්නකොට හාමුදුරනේ පොල් ගහක් කඩන් වැටලා. දෙකට මැද්දේ කැඩලා පොල්ලා. මොනවාද වෙන්නේ නැත්තේ? මේ ලෝකේ ඕනම දෙයක් ඕනම විදිහකට වෙන්න පුළුවන්. මතක තියාගන්න. කවදාවත් මේ ලෝකේ අපි හිතන දේවල් වෙන්නේ නැහැ. කවදාවත් මේ ලෝකේ වෙන්නේ මොකද්ද කියලා හිතා ගන්න පුළුවන්. මේවා පින්නතුනේ හරි අවිනිශ්චිත ජීවිත. මේවා හරි අහම්බෙට යම් දේවල් සිද්ධ වෙන ජීවිත. මේ අවිනිශ්චිත කාල පරිච්ඡේදය තුල මේ ජීවිත කාලය තුල අපේ යුතුයකමක් තියෙනවා. පළවෙනි එක සබ්බ පාපස්සකරණ. මේ සියලු බුදුවරුන්ගේ අනුශාසනා උන්වහන්සේලා උගන්වනව සියලු පව් නොකළ යුතුය. හොඳට මතක තියාගන්න. පින්නතුනේ සියලු පව් නොකර ඉන්න පුළුවන් එකම ආත්මය මොකද්ද? මනුෂ්‍යාත්ම භාවය. බුදුරු උගන්වන කුසලස්ස උපසම්පදා කුසල් පමණ වැඩි දියුණු කළ යුතුය. වග බලා ගන්න. මතක තියාගන්න. එක අකුසලයක්වත් වෙන්න දෙන්න එපා. වග බලා ගන්න එක වැරද්දක්වත් වෙන්න දෙන්න එපා. එක වචනෙන් සංසාරෙ දිග්ගැස්සෙනවා. එක ක්‍රියාවකින් මුළු මහත් සංසාරෙම දුර යනවා. විමුක්තිය ඈත් වෙනවා. නිර්වාණය